පියවරුවක විශාල වශයෙන් තෙල් අඩංගු වෙලා තියෙනවා. පියවරුවට විවිධ සයිස් විවිධ ෂේප්ස් තියෙනවා. මේ සයිස් වලට ෂේප්ස් වලට බලපාන්නේ ජානමේ පසුබිම. ඒ වගේම තමයි මේ පියවරුව වර්ධනය වෙන්න පටන් ගන්න වයස අවුරුදු 7 සහ 13 අතර කාලය තුල. ඉතින් පියවරුවක් වර්ධනය වෙලා අවසාන වෙනවා අවුරුදු 18 20 වගේ වෙනකොට. ඒ වගේම මේ තනපුඩුව සහ තනපුඩුව වටේ තියෙන මේ ඇරියෝලා එක පියවරුවේ ප්‍රධාන කොටස් වෙනවා. කාන්තාවගේ මේ වම් පැත්ත පියවරුව තමයි වැඩිපුර සංවේදී කියලා. ඒ වගේම තමයි ජර්මානු සමීක්ෂණ අනුව හොයාගෙන තියෙනවා මේ පියවරු ඇල්ලීමෙන් සහ පියවරු දැකීම තුළ අපේ ප්‍රෙෂර් එක අපේ රුධිර පීඩනය අඩු වෙන බව සහ අපේ heart rate එක අඩු කරන්න පුළුවන් බව විශේෂයෙන්ම මේ හෘද රෝග අඩු කරන්න මේ පියවරු දැකීම සහ ඇල්ලීම වැදගත් බව සඳහන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පියවරු ඔයාලා හිතනවා නම් තියෙන්නේ කුඩා දරුවන්ට එහෙම නැත්නම් මේ අත දරුවන්ට කිරිබොණ්ඩ විතරක් කියලා නෑ. ඒක වැරදි. ඇත්තටම කිව්වොත් වැඩිහිටියන් පවා මේ පියවරු වලින් කිරිබොණ්ඩ කුරු වෙලා ඉන්නවා. මේකට කියනවා අපි වැඩිහිටි නර්සින් කියලා. එහෙම නැත්නම් ඇඩල්ට් නර්සින් කියලා. කාන්තාවගේ විශේෂයෙන්ම මේ ආර්තව චක්‍රය පුරාවටම මේ පියවරුව වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ මිඩ් සයිකල් එකේදී. කියන්නේ ආර්තව භාවයේ මේ සයිකල් එකේ මැද්දේදී මේ ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වීම නිසා මේ ඊස්ට්‍රජන් හෝමෝනයේ තියෙන වතුර එකතු කර ගැනීම හැකියාව නිසා බ්‍රෙස්ට් එක පොඩ්ඩක් විශාල වෙන ගතියක් පෙන්වන්න කරනවා මේ මිඩ් සයිකල් එකේදී. ඒ නිසා කාන්තාවගේ පියවරු මුළු මාසෙ පුරාවටම මේ මෙන්ස්ට්‍රුවල් සයිකල් එක පුරාවටම පොඩ වෙනස් වීම වලට පාචනය වෙනවා. ඇඳුම් ගලවලා එකපාරම පියවරුව මිරිකලා එහෙම නැත්නම් ඔබගේ ඇඟිලි වලින් තනපුඩුව තද කරලා එහෙම නැත්නම් ඔබේ මුඛයෙන් ඔබේ දිවෙන් මේ පියවරුව කෙලින් උත්තේජනය කරන හදන පුද්ගලෙක් නම් එහෙම කරන්න එපා. ඒ ඔබ කරන වැරදිය. විශේෂයෙන්ම ඔබගේ පාර්ට්නර්ට සමහරලාට උවමනාවක් තියනවා වෙන්න පුළුවන්. ඉක්මනටම මේ පියවරුව උත්තේජනය කරගන්නට. නමුත් ඒ දේ එකපාර කරන්න උත්සාහ කරන්න එපා. ඒ දේ ඔයා කරන වැරද්ද. ඔබ කලියුත්තේ කෙමෙන් මේ පියවරු උත්තේජනය කිරීමට පටන් ගැනීමයි. මේ ලිංගික ක්‍රියාවලියේ ආරම්භයේදී ඔබ ඇයව සිප ගන්නවත් එක්කම ඔබ ඇයව ස්පර්ශ කරනවත් එක්කම ඔයාට පුළුවන් එයාගේ ඇඟේ ඇඳුම් තියෙන ගමන් කෙමෙන් ඇයගේ පියවරුව ස්පර්ශ කරන්න පටන් ගන්න. විශේෂයෙන් මේ විදියට ඔයාට පුළුවන් පොඩි ප්‍රෙෂර් එකක් දීලා මෙයාගේ පියවරුව ඉහළ ප්‍රදේශය ස්පර්ශ කරන්න. ඇඳුම උඩ හරි එහෙම නැත්නම් පොඩ්ඩක් ඇඳුමෙන් ඇතුළට දාලා හරි ඔයාට පුළුවන් ඇයගේ පියවරුව ස්පර්ශ කරන්න ගන්න. හොඳට මතක තියාගන්න තාම ඔයාගේ අත තියෙන්නේ එයාගේ මේ තන පුඩුවට ඈතින්. ඔයා උත්සාහ කරන්නේ මේ පියවරුවේ ඉහළ ප්‍රදේශය ස්පර්ශ කරන්න කොමනයි පොඩි ප්‍රෙෂර් එකක් ඇප්ලයි කරනවත් එක්කම එකපාරම ඇඳුම් ගලවලා පියවරුව තද කරලා මිරිකලා මේ කාර්ය කරන්න උත්සාහ කරන්න එපා. මේකෙන් ඇයට මේ ලිංගිකත්වය එපා වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය එපා වෙන්න පුළුවන්. සමහරලාට මෙයාට මේක අමීරි අත්දැකීමක් වෙන්න පුළුවන්. නැවත වතාවක් ඇයට ලිංගිකව එකතු වෙන්න ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මට ගොඩාක් කතා කරලා කියන දේ තමයි ડોක්ටර් මම පාටට මේක එපා වෙලා තියෙනවා. කැමති නෑ මාත් එක්ක ලිංගිකව එකතු වෙන්න. හොඳට මතක තියාගන්න ඒ දෙයට යාව පත් කරලා තියෙන්නේ ඔයාගේ මේ වැරදි හැසිරීම රටා. ඔයා කරන මේ මිස්ටේක්ස් නිසා තමයි එයාට මේ දේ එපා වෙන්නේ. ඒ නිසා ජෙන්ටල් වෙන්න. ඉස්සෙල්ලාම කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. ඔබට පුළුවන් පොඩ ඇය උත්තේජනය කරන්න පටන් ගන්න. ඔයා මේ විදියට කෙමින් එයාගේ පියවරුවේ ඉහළ ප්‍රදේශය ස්පර්ශ කරනවත් එක්කම ඔයා ඇති කරන රවුසල් එක, ඩිසයර් එක, වැඩිපුර ආශාවක් ඇයට ඔයා වුණ වෙන විදියට. විශේෂ මතක තියාගන්න මේ විදියට ඔයාගේ ස්පර්ශය තුළ ඔයා විශාල කිමිකල් රියැක්ෂන් එකක් එයාගේ මොළේ ඇති කරනවා. මේකට කියන්නේ අපි මේ කඩල් හෝමෝන් එක කියලා. එහෙම නැත්නම් ලව් හෝමෝන් එක කියලා. ඔයා දන්නවා මොකද්ද මම දැන්නමත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා ඔක්සිටොසින් කියන හෝමෝනය ස්‍රාවය කරන්න උදව් කරනවා ඇගේ මොළය තුල. ඉතින් මේ විදිහට ඔයා ජෙන්ටල් විදියට ස්පර්ශ කරනවත් එක්කම ඔයා මේ ඇති කරන ඔක්සිටොසින් සර්ජ් එකෙන් ඔයා සහ එයා කෙරේ ඇතිවෙනවා මේ රිලේෂන්ෂිප් එක බිල්ඩ් වෙනවා. එයාට ඔයා ගැන විශ්වාසයක් ඇති කරනවා. අපි කියනවා මේක ට්‍රස්ට් බිල්ඩින් කියලා. එමෙන්න රිලේෂන්ෂිප් බිල්ඩින් කියලා අපි කියනවා. ඉතින් මේ විදිහට මේ ස්පර්ශය තුළ මේ ජෙන්ටල් ටච් එක තුළ ඔයා උදව් කරනවා ඔයාගේ එයාගේ සම්බන්ධතාවය වැඩි කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆේවරිට්ම ලූප් එක අරන් ඉවරලා ඔයාගේ මේ අල්ලේ
ආලේප කරලා ඒක ඔයාට මේ ඔයාගේ පාර්ට්නර්ගේ බ්‍රෙස්ට් එකේ මේ ඉහළ ප්‍රදේශයේ ඒ වගේම මේ පිට ප්‍රදේශයේ ඒ වගේම මේ යට ඇතුල් ප්‍රදේශවල පොඩ ආලේප කරන්න. මේ ආලේප කිරීමේදී ඔයාලට පුළුවන් මේ figure of 8 කියන මූවමන්ට් එක කරන්න. ඒ කියන්නේ ඔයාගේ අතේ මේ ගා ගන්නා වූ ජෙල් එක මේ පුළුවන් මේ විදිහට එයාගේ බ්‍රෙස්ට් එක වටේට ස්පර්ශ. ඔයා තාමත් එයාගේ තනපුඩු ඇල්ලුවේ නැහැ. ඔයා තාමත් ඉන්නේ මේ බ්‍රෙස්ට් එකේ මැද ප්‍රදේශයේ නැත්නම් ඉහළ ප්‍රදේශයේ නැත්නම් ඇතුල් ප්‍රදේශයේ නැත්නම් පිට ප්‍රදේශවලට. ඒ වගේම මම ඔයාලට ලූප් එකක් භාවිතා කරන්න බැරි නම් පොල් තෙල් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් බේබි ඔයිල් එකක් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට බොහොම ස්මූත් ලෙස එයාගේ පියවරු උත්තේජනය කරන්න. අමතක කරන්න එපා මේ ලූප් එක ඔබ භාවිතා කරොත් ඔබට තේරෙනවා ඒක කොච්චර ස්මූත්ද කියලා, කොච්චර ජෙන්ටල්ද කියලා මේ පියවරු උත්තේජනය කිරීම තුළ. ඔයා මේ විදිහට ඇගේ පියවරු උත්තේජනය කරනවත් එක්කම අමතක කරන්න එපා කාන්තාවගේ විශේෂයෙන්ම මේ තොල්, ඒ වගේම මේ බගමණිය, ඒ වගේම මේ යෝනිතොල් ඔයා උත්තේජනය කරනවත් එක්කම මේ පියවරු, මේ බෙල්ල කියන්නේ කාන්තාවගේ ඇඟේ තියෙන තවත් ඉතාමත්ම සුවිශේෂී ස්ථාන. මේ ස්ථාන ඔයා හරියට උත්තේජනය කරොත් තමයි ඇයට නියමාකාරයෙන් සුරතාන්තයට යන්න පහසු වෙන්නේ. විශේෂයෙන්ම ඔයා මේ විදිහට එයාගේ පියවරු උත්තේජනය කරනවත් එක්කම අනිවාර්යයෙන්ම ඔයා කිව යුතු දෙයක් තමයි එයාගේ පියවරු කොච්චර ලස්සනද කියන එක සම්බන්ධව. විශේෂයෙන් කාන්තාවන්ට එයාගේ පියවරු සම්බන්ධව විවිධ අදහස් තියෙනවා. සමහර අය එයාගේ පියවරු වලට කැමති නැහැ. සමහර අය හිතනවා මගේ පාර්ට්නර්ට මගේ පියවරු ඇට්‍රැක්ටිව් නැහැ. එයා ඒකට අකමැති. එහෙම නැත්නම් මම දරුවෝ හැදුවට පස්සේ මගේ පියවරු ටිකක් කැත වෙලා. එහෙම නැත්නම් මම දැන් මැදි වයසේ ඉන්නේ. මගේ පියවරු ටික එල්ලා වැටෙන්න පටන් ගන්නවා. මගේ පාර්ට්නර් මගේ පියවරු වලට අකමැති කියන දේ ඇයගේ හිතේ තියෙනවා. ඒක විශේෂයෙන් අමතක කරන්න එපා. ඔයා මේ ලිංගික ක්‍රියාවලියේ යෙදෙනකොට ඇයට ඔයත් එක්ක හරියට එකතු වෙන්න නම් මේ කම්ප්ලිමන්ට් කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඇයව අගය කරන්න, ඇය ලස්සනයි කියන එක ඇයට ලොකු උත්තේජනයක් බවට පත් වෙනවා. දැන් ඔයාලට පුළුවන් පොඩ ඇයගේ තනපුඩු වලට ළඟා වෙන්න. මම ඔයාලට කිව්වා විශේෂයෙන්ම මේ ජෙල් එක භාවිතා කරලා මේ එයාගේ පියවරු වටේ ඔබ අල්ලනවත් එක්කම ඔයාලට පුළුවන් ඔයාගේ මේ අල්ලෙන් එයාගේ තනපුඩුව උඩින් අත පොඩ ගමන් කරවන්න. මේ පොඩ ගමන් කිරීම තුළ එයාට ඕන වෙනවා එයාගේ තනපුඩුව තවදුරටත් උත්තේජනය කරගන්න. ඒ වෙලාවට ඔයාලට පුළුවන් ඔයාගේ අත නැවතවත් මේ ලූප් එක භාවිතා කරලා ලූප් එක මාර්ගෙන් පොඩි ප්‍රෙෂර් එකක් දීලා මේ විදිහට තනපුඩුව වටේ සර්කියුලර් මූවමන්ට් එකක් කරලා තනපුඩුව උත්තේජනය කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අත මේ විදිහට රබ් කරලා ඉවරලා පොඩ්ඩක් හීට් කරලා ඒ හීට් එකෙන් මේ තනපුඩුව උත්තේජනය කරන්න. ඒ වගේම පොඩි ප්‍රෙෂර් එකක් ඒ තනපුඩුවට දෙන්න. ඉතින් මේ විදිහට ඔයාලට දැනෙනවා පොඩ එයාගේ තනපුඩුව හાર્ඩ් වෙනවා. තනපුඩුව තද වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඇඟිලි භාවිතා කරලා එහෙම නැත්නම් මුඛය භාවිතා කරලා එහෙම නැත්නම් ඔයාගේ දිව භාවිතා කරලා කෙමෙන් ඇයව තවදුරටත් උත්තේජනය කරන්න. එක විටම මේ බ්‍රෙස්ට් එක මිරිකන්න නැතුව එහෙම නැත්නම් ඒකට ප්‍රහාර එල්ල කරන්න නැතුව ඒක තද කරලා ඒකට වේදනාව දෙන්න නැතුව ඔයාලට පුළුවන් පොඩ කෙමෙන් මේ දේ කරන්න. ඉතින් මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් අප්‍රෝච් එකක් තිබුණොත් ඔයාට ලේසි ඔයාගේ පාර්ට්නර්ව තේරුම් ගන්නවත් එක්කම ඒ අවසුරතාන්තයට ළඟා කරන්න. ඉතින් මේ හැම විදියකදී මේ හැම මෙතඩ් එකකදී ඔයා මතක තියාගන්න ඔයා චුට්ට එයාගේ මුණ දිහා බලන්න ඕන, එයාගේ ඉරියව් දිහා බලන්න ඕන, එයා කෙඳිරි ගන්න සද්දය අහන්න ඕන. මේ හැම දෙයක්ම එක්ක තමයි ඔයා මේ කාර්ය හරියටම